මරකල ආගෝන් ඉතින් අදත් සාදරයෙන් පිළිගන්නවා මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම. ඉතින් ඔයාලා දැන්ටමත් දන්නවා මම මේ කොහෙද ඉන්නේ, අද අපේ පරිච්ඡේදය පෙරලෙන්නේ කොහෙද කියලා. ඉතින් අද අපේ පරිච්ඡේදය පෙරලෙන්නේ මෙන්න මේ සුන්දර මරගල කඳුවැටියේදී. ඉතින් ආපු ගමනත් එක්ක මේක වෙනස්ම අත්දැකීමක් එක්ක එකතු වෙලා හදන වීඩියෝ එකක් වෙයි බොහෝ දුරට. ඉතින් එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක දිගටම අපි ආපු ගමන් මග ඔයාලට දැන් බලන්න පුළුවන්. ඉතින් දිගටම ඉන්න ආරාධනා කරනවා ඉස්සරහටත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. මේක ඉතින් හරි සුන්දර හරි ලස්සන අත්දැකීමක්. එහෙනම් බලන්න අපේ මේ ගමන මෙතන ඉඳලා. මේ තියෙන්නේ සුන්දර අල්ල නගරය. අපි දැන් ඉන්නේ ඇල්ල නගරේ පාස් කළ කිලෝමීටර් 6ක් 7ක් වගේ වැල්ලවාය පැත්තට වෙන්න. ඉතින් මේ මරගලට යන ගමනේදී හම්බුණා චූටි තැනක්, ලස්සන තැනක් නවතින්න. ඉතින් මෙතන සුන්දරත්වයක් ඉඳගෙනම යනවා කියලා හිතුණා ඔයාලත් එක්ක මේක බෙදාගෙන. ඉතින් මගේ ඉස්සරහින් පේන්න තියෙනවා ඇල්ලට අයිතිවාසිකම් කියන පුංචි සිරිපාදේ. ඉන්න පෙන්නන්නම් ඔයාලට. මේ තියෙන්නේ පුංචි සිරිපාදේ කඳුවැටිය. ඉතින් මාරම ලස්සනට මෙතනට පේනවා. එතකොට අපේ රිලා යාළුවෝ ඉන්නවා මෙතන සෑහෙන්න පිරිසක්. තව අපිට මරගලට කිලෝමීටර් 70ක් 80ක් අතර දුරක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලා ගන්නතු අපිට යන්න වෙනවා. මොකද මේ අපි නයිට් කැම්ප් එකක් කරන්න නෙවෙයි යන්නේ. උදේ ගිහිල්ලා හවස එන්න තමයි අපි ලෑස්ති වෙන්නේ. අපි කියන්නේ මම අද යන්නේ තනියෙන්. ඉතින් අපි මොණරාගලට යනකම් යන ගමන් ඔයාලට පාර පෙන්නන්නම් මම. ඉතින් එන අපි යන් මරගල කන්ද. ඉතින් අපිට ඉස්සරහදී හම්බ වෙනවා රාවණ ඇල්ල. ඉතින් රාවණ රජතුමාගේ කතා ගොන්නක් එක්ක එකතු වෙච්ච දියල්ලක් සෑහෙන සංචාරක ආකර්ෂණයක් දිනාගත්ත තැන. ඉතින් මේ තියෙන්නේ රාවණ ඇල්ල දියල්ල. අපිට මෙතන ඉන්න වෙලාවක් නැහැ. හේතුව මේ තව සෑහෙන දුරක් අපිට යන්න තියෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ තැන මග ඇරලා ඉස්සරහට යන්න. අපි යන් එක්ක වෙලාවක් තිබ්බොත් පෙන්නන්න try එකක් දෙන්න රාවණ ඇල්ල. ඒත් මට හිතෙනවා බොහෝ දුරට එද්දි රෑ වෙයි කියලා ගොඩක්. අපි යන් මරංගල කඳුමුදුනට. ඉතින් අපි ආවා දැන් වැල්ලවාය නගරෙට. අපි මෙතනින් යනවා මොණරාගල පාරට ගන්න යන්නේ දැන්. අපි දැන් යනවා මොණරාගලට. ඒකට මෙතන දැන් අපිට මොණරාගලට තියෙන කිලෝමීටර් 34ක් 35ක් වගේ තියෙනවා. දෙකටම යන් අපි එකතු වෙලා ඉන්න අපිත් එක්ක. දැන් කිලෝමීටර් අපි 70ක් වගේ දුරක් ආවා දැනට. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න අපි සන්දේදී හම්බෙමු එහෙනම්.
හරි ඉතින් අපි දැන් ඉන්නේ වැඩිකුඹුර ගමේ. එතකොට බයික් එක මෙතන ගෙදරකට දාලා කන්ද නගින්න තමයි පටන් ගන්නෙ. තාම හයි පොයින්ට් එකට ආවේ නෑ. එතකොට මෙතනින් අතුරු පාරක් තියෙනවා. ඒක දිගේ තමයි යන්නේ. ඉතින් ඒ කියන්නේ මෙතන දේශගුණ තත්ත්වය ගොඩක් වෙනස් වගේ මොන්රාගලත් එක්ක බලද්දි. මොකද මොන්රාගලට මං එද්දි ගොඩක් පායනවා. ඒතර මෙතනට නම් දැන් වැහිබර කාලගුණයක් තමයි තියෙන්නේ. කොහොම හරි අපි උඩට යන ගම අපි කතා කරමු කොහොමද ගමන කියලා එන. හරි ඉතින් අපි මරගල කන්ද නගින්න මේ විදිහට පටන් ගත්තා. එතකොට ඇත්තරම ඒ කියන්නේ මේ ගමන තනියෙන් යන නිසා ගමේ කට්ටිය නම් වැඩි කැමැත්තක් දැක්වෙත් නෑ එනවට. ඒ වුණාට අර පිස්සුව තියෙනවනේ මොනා කරන්නද. ඉතින් ගමේ කට්ටිය අන්තිමට එයාලගේ ෆෝන් නම්බර්ස් ඒ ඔක්කොම අරගෙන තමයි මේ ගමන නගින්න පටන් ගත්තේ. ඉතින් එයාලා කියපු විදිහට මේකේ සත්තුන්ගෙන් පරිස්සම් වෙනවටත් වඩා මේ කැලේ තියෙනවා කිව්වා මං මුලාවැල්. එතකොට මං මුලාවැල් අපිට පෑගුණොත් එහෙම අපේ අතරමං වෙයි කියලා එයාලා කියන්නේ. ඉතින් කොහොම හරි තියෙන පිස්සුවත් එක්ක ඕන දෙයක් වෙච්චාවේ කියලා මේ ගමන යන්න පටන් ගත්තා. ඉතින් ගමන මගෙන් අපිට නවත්තන්න හිත දෙන්නේ නැහැ. අපි යන් උඩට මේකේ වෙනස්ම අත්දැකීමක් වෙනස්ම ගමනක් වෙයි කියලා හිතෙනවා. එතකොට මම මරගල කන්ද ගැන අහලා තියෙන දේවලුත් එක්ක සෑහෙන ලොකු කතා ගොඩක් මේ මරගල කන්දේදී අපිට හම්බ වෙනවා. ඉතින් ඒ කතාත් උඩට ගිහලා කතා කරන ගමන් මේ සබාදාමේ හැංගිච්ච මේ ලස්සනත් බලාගෙන අපි යන් ඉස්සරහින් පේනවා සුබහක් ඉතින් මාර ලස්සනයි. ඉන්න පෙන්නන්න. ඉතින් මේ ඔයාලට පේන ඇති එන්න මෙතන තියෙනවා ලොකු තුඹහක්. ඉතින් මොන වගේ භයානක දේවල් මොනතරම් බිහිසුණු දේවල් අපිට ඉස්සරහට දකින්න ලැබෙයිද, මොනවා වගේ අත්දැකීම් අපිට අත්දකින්න වේවි කියලා හිතා ගන්නත් බැරි ගමනක් අද යන්නේ. ඉතින් ඔයාලට මතක ඇති අපිත් එක්ක එකතු වෙලා හිටින අපේ හාවාගල ගමන. ඉතින් මේ ගමනෙන් පස්සේ හා පුරා කියලා 2025 යන්න සෙට් වෙච්ච පළවෙනිම ගමන තමයි මේක. අපි යන් උඩට යන ගම ඔයාලට තව මේ ගැන විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි යන් එනම් උඩට මේ ලස්සන පරිසරෙත් විඳගෙන. හරි ඉතින් මේ වෙද්දි හයික් එක පටන් අරගෙන පැය දැන් වෙලාව ඇවිල්ලා 1:48යි වෙලාව. ඉතින් අපි පටන් ගත්තේ මේ කන්ද නගින්න 11ට වගේ. එතකොට 11 ඉඳලා 12 පැය දෙකමාරක් පැය 3ක් වගේ මේ වෙද්දි අපි කන්ද ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතනදී නොට්ටයක් යන්න තියෙනවා තව. සෑහෙන්න හිතවටදී අමාරු ගමනක්. ඉතින් දාඩිය පේනවනේ. ඉතින් මේ කමන්නේ කියන්නේ අතාරින්න නැතුව උඩට මයන් කොහොම හරි උඩට ගිහිල්ලා වීඩියෝ එකේ මේ විදිහට කතා කරන්න එක හීනයක් වගේ. ඉතින් කොහොම හරි හීනේ හැබෑ කරගමු. තනියම තමයි ඉතින් අද යන්න වෙන්නේ. කමන්නේ යන්. ඉතින් මරංගල ගමනේදී මෙන්න මේ වගේ පොඩියටනිය කටුවට පාරක් වගේ තියෙන. හැබැයි පාරක් නෙවෙයි මේක, තැනින් දැනට නෑ. එතකොට
අපිට තව සෑහෙන දුරක් යන්න තියෙනවා. ඒ වගේම සෑහෙන දුරක් ආවා. අපි බලමු තව කොච්චර දුර යන්න තියෙනවද. උඩ ගියාට පස්සේ මේ මහන්සිය නැති කරන්න පුළුවන් දර්ශනයක් නැත්නම් චිත්‍රයක් අපිට මෙතනින් දකින්න ලැබෙනවද කියලා. අපි යන් උඩට යනකම අපි තවත් විස්තර කතා කරමු. එතකොට මම දැන් ඉන්නේ මේ රක්ෂිතය කියන්නේ මේ මරංගල කැලේදී හොයාගෙන තියෙනවා දැනට. ඒ කියන්නේ මේකේ ගවේෂණය කරපු කොටසෙන් දැනට ඒකදේශීය සත්ත්ව විශේෂ 22ක් වගේ මෙතනින් විතරක් හොයාගෙන තියෙනවා, ගවේෂණය කරගෙන තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් වැදගත් ස්ථානයක තමයි අද අපේ මේ පරිච්ඡේදය පෙරලෙන්නේ. ඉතින් මේ වටේම තියෙන්නේ තනි රක්ෂිතේ නැත්තම් තනි කැලෑ විතරයි, කිසිම දෙයක් නැහැ. අපි යන් උඩට කොහොම හරි මේක පීරගෙන උඩට යන ගමන් අපි තව කතා කරමු. කොහොමද තව කිලෝමීටර් 3ක් 4ක් වගේ අපිට යන්න සිද්ධ වෙයි මේ ගමනේදී. ඉතින් ආපු ගමන නම් මහන්සි, හැබැයි මාර ලස්සනයි, මාර අත්දැකීමක්. එතකොට හාවාගල ගියාට පස්සේ යන පළවෙනි හයික් එක තමයි මේක. ඉතින් මේ වටපිටාව ඇත්තටම මාරම සුන්දර විදිහට තියෙනවා. එතකොට අපි බලමු තව උඩට තව යන්න පුළුවන්. කොහොම හරි අපි අද රෑ වෙන්න කලින් උඩට ගිහලා පහළට එන්නත් ඕනි. හේතුව අර අතරමං වෙන කතන්දරෙත් එක්ක ගමේ කට්ටිය කියපුවා. කොහොම හරි එකතු වෙලා ඉන්න අපිත් එක්ක. අපි යන් උඩට යන ගමන් මේක ගැන තව කතා කරමු. තව ලස්සන තැන් අපිට හම්බ වෙයි. ඒක විශ්වාසයි. එතකොට අපි එනම් මෙතනින් මූණ කට චුට්ටක් හොදගෙනම උඩට යන්න නේද? එහෙනම් එකතු වෙලා ඉන්න අපිත් එක්ක. යන්න බැරි වෙන හැමෝටම මාත් එක්ක යන්න පුළුවන් මේ ගමන. ඉතින් එකතු වෙලා ඉන්න ආදරෙන් ඔයාලව එකතු කරගෙන මේ ගමන යන්න ලෑස්ති වෙනවා. ඉතින් දැන් අපි සෑහෙන දුරක් ආවා. එතකොට මෙතන ඉන්නවා මෙතෙන්ට පදිංචි රාව කට්ටිය. ඉතින් වෙන කවුරුත් නෙවෙයි, රිලව් වඳුරෝ එයාලා ඉන්නවා ගොඩක්. ඒකෝට අපිට එයාලට මොකුත් කරන්න අයිතියක් නැහැ. මොකද මේ එයාලගේ තැන. ඉතින් ආඩුවේ යන්න තියෙන්නේ මෙතනින් එයාලත් එක්ක වැඩි මොහු වෙන්නේ නැතුව. ඒ මොනොත් අපිට කරදර වෙන්න පුළුවන් ඉස්සරහට. ඒ නිසා හොඳම දේ මේ වගේ පාඩුවේ යන එක. අපි යමු. තව සෑහෙන ටිකක් යන්න තියෙනවා. හොඳම දේ කියන්නේ කෙනෙක් ට්‍රැවල් කරන්න මෙනවා නම් මේ වගේ තැනක ගයිඩ් කෙනෙක් එක්ක යන්න. හේතුව දැන් මෙතන මට වුණත් මෙතන පාරවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ පාරවල් නෙවෙයි, පාරවල් වගේ හැදිච්ච තැන් ගොඩක් තියෙනවා. ඒ වගේම අතරමං වෙන ප්‍රතිශතය සෑහෙන්න වැඩි. ඉතින් ඒ දේවලුත් එක්ක මේක ගැන දන්න කට්ටිය ඕන තරම් ඉන්නවා පහළ ගමේ. ඒ කෙනෙක් වණ්ඩ ගහගෙන ඉන්න පුළුවන්. ඉතින් අපි යන් උඩට මේ විදිහටම උඩටම ගිහිල්ලා අපි කතා කරමු මේ කන්ද ගැන හැමදේම. සෑහෙන්න ලොකු දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේ ගැන කතා කරන්න. මෙන්න මේ දියපාර දිගේ තමයි මම උඩට යන්නේ. ඉතින් බලන්න ලස්සන පොඩි දියපාරක් එනවා. ඉතින් මේක තමයි පහළට යන්න ටික ලොකු වෙන්නේ. ඉතින් මොන්රාගලින් සෑහෙන ප්‍රමාණයක ජල අවශ්‍යතාවය ඉටු කරන්නේ මෙන්න මේ උඩින් පටන් ගන්න කුඩා දිය දහර. ඒකවල මොන්රාගල 98% වගේ ප්‍රතිශතයකට මේ කන්දෙන් ලැබෙන වතුර තමයි
ඔයාලා පරිභෝජනයට ගන්නේ. හරි ඉතින් දැන් සාමාන්‍යයෙන් පැය දෙකමාරක වගේ කාලයක් මේ කන්ද ආවා. ඉතින් තාමත් තිබ්බා වගේමයි තාමත් සෑහෙන්න කැලේ මේ වටපිටාවේ. ඉතින් හුඟක් දුෂ්කරයි කියලා හිතෙනවා. ඒ කියන්නේ ලස්සනයි මරු. ඒ වුණාට මේ ආපු ගමන් ටිකක් අමාරු ගමනක්. ඉතින් ඒ ගැනත් සතුටුයි. ඉතින් සෑහෙන්න වෙනදා අපේ ගමන් සගයාව මතක් වෙන නිරෝධ. ඉතින් අද එයාට ඉන්න උන්නේ නැහැ. ඉතින් නිරෝධත් හිටියානම් කියලා හිතනවා. හේතුව මේ ඒ කියන්නේ අපි හාවාගල ගියාට වැඩිය මේ ගමන ටිකක් අමාරුයි. එතකොට මේ ගමනේදී ඉස්සරහට තවත් ඒ කියන්නේ දැනට අපි සෑහෙන්න කරදර මගේ අරගෙන ආවේ. එතකොට ඉස්සරහට තව මොන කරදර හම්බ වෙයිද කියන්න දන්නේ නැහැ. කොහොම වුණත් දැන් වැහි බින්දුත් වැටෙන්න පටන් අරගෙන ඉතින් උඩට යද්දි ලොකු ඇස්සක් බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. ඉතින් මේ යන විදියට කොහොම හරි අපි මේ කන්ද ඉවර කළාම බයිමු. එහෙනම් රැඳිලා ඉන්න. අපිත් එක්ක මේ ගමනේදී තව ඉස්සරහට හම්බ වෙන දේවල් ඔයාලට ගෙනලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු එහෙනම් තව උඩට යන ගම කොහොමද මේ කැලේ කොහොමද මෙතන view point එක කියලා. මොන්රාගල උසම තැනට අපි දැන් යන්නේ. මොන්රාගල උසම කන්ද. එතකොට මේ මරගල කඳු වැටිය ඇවිල්ලා කිලෝමීටර් 10ක් දුරකට යනකම් පැතිරෙනවා. මරගල කඳු වැටිය. ඒතර අපි ඒකේ පීක් පොයින්ට් එකකට තමයි දැන් යන්නේ. ඉතින් කොහොම වුණත් යන පාර හරි කියලා එක තැනකදී විශ්වාසයක් ආවා. හේතුව කවුරු හරි කාපු චොක්ලට් නෙවෙයි බිස්කට් කොලයක් හම්බුණා. ඒක පරිසරයට අහිත කරයි. ඒ වුණාට ඒක මගේ හිතට පොඩි මේකක් ආවා. යන පාර හරි කියන දේ. මෙතන උඩට කොහොම වෙයිද දන්නේ නැහැ. එතකොට මැප් එකත් බලාගෙන උඩට යනවා. ඉතින් මේ කරදර හමු වෙයි. උඩට ගිහිල්ලා අපි හම්බෙමු. ඉතින් නිස්කලංක තැනක් හම්බුණා. මේ යන අතරමඟ මින් බලන්න ඒ කියන්නේ කැලයක් ඇතුලේ මේ වගේ තැන් තියෙද්දි මාරම ලස්සනයි මාරම ඉලහසක්. ඉතින් අපිට නැවතිලා ඉන්න වෙලාවක් නෑ මෙතන. අපිට යන්න වෙනවා. හේතුව වෙලාවත් එක්ක අපි අද මේකේ නයිට් කැම්ප් එකක් ගහන්නේ නෑ. ඉතින් අපිට ඉක්මනින් ඉතින් එන්න වෙනවා. එහෙම නැති වුණොත් අපි රැය වුණොත් අපිට උනත් මේ පාර හොයාගන්න බැරි වෙයි. ඉතින් අපි ඉක්මනට උඩට ගිහිල්ලා ටග්ගාලා එන්න වෙනවා. වතුර පාර. ඉතින් උඩට හරි ලස්සන ගමනක් ඉතින් අතර හිතුවට වැඩිය අමාරුයි. ඒ වුණාට හිතුවට වැඩිය ලස්සනකොත් මේ ගමනේදී මගේ ජීවිතේ එකතු වුණා. ඉතින් ඔයාලත් එක්ක මම ඒක බෙදාගන්නේ හරි සතුටුයි. අපි යන් උඩට එන්න මාත් එක්ක. අනිත් එක තමයි කියන්න ඕනි මේ වෙලාවේ පාර වැරදිලා තියෙන්නේ. ඒ කියන්නේ පාර වැරදිලා කියන්නේ නැංගට ආයේ බහින්නේ කොහොමද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. කොහොම හරි ඉතින් ඒ කියන්නේ කන්ද උඩ පැත්තට යන නිසා මං ඔහේ යනවා. ඉතින් උඩට අපි උඩට ගිහිල්ලා බහින විදියක් ගැන හිතමු. එතකන් අපි උඩටම ආයෙ හැරෙන්න හිතක් නැහැ. ඉතින් මේ ලස්සන කැලෑවේ ලස්සන දේවල් බලාගෙන අමාරුයි උඩට යනවා. ඉතින් මේක වෙනම විදිහකට විඳින දෙයක්. ඉතින් හයික් කරන කට්ටිය දන්නවා මේක මොන වගේ පිස්සුවක්ද කියලා.
ඉතින් කිසිම කෙනෙක් නැහැ මේ කැලේ. තනියෙන් යන්න තියෙන. ඉතින් පාළුවට ඉන්න වඳුරෝ ඉන්නවා, රිලව් ඉන්නවා, වලි කුකුල්ලු. ඒ වගේ පොඩි පොඩි සත්තු ඉන්නවා. ඉතින් තනියට එයාලත් එක්ක සුහඳව මේ ගමන යන්න ඕනේ. එහෙම නැත්තම් මේ එයාලගේ භූමිය. ඒකට අපි මොකක් හරි වැරද්දක් කරනවා නම් එයාලා ඒකට පාඩු ඉඳී කියලා හිතන්න බෑ. කොහොම හරි අපි යන් එහෙනම් උඩටම. මට හිතෙන්නේ කොහොමත් පැයක් එකමාරක් වගේ යද්දි අපිට උඩට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉතින් එකතු වෙන්න අපිත් එක්ක ඉස්සරහටත් වීඩියෝ එක අද චුට්ටක් දිග වැඩි වෙයි කියලා හිතනවා. මොකද අනිත් වීඩියෝ වලට වඩා මේක චුට්ටක් අමාරු ගමනක්. ඒ නිසා වීඩියෝ එකට අදිග වැඩි වෙයි කමන්නේ. බලාගෙන ඉන්න ලස්සන දේවල් ඉස්සරහට හම්බ වෙයි. එහෙනම් එන්න යා. ඉතින් ඔන්න පාරක් හොයාගෙන ඇවිල්ලා දැන් නම් මම හිතන්නේ මාර්ගල කන්දට මුදුනට කිට්ටුයි. ඉතින් පැය 3ක් වගේ කාලයක් මං ආව දැනට මේ කන්දේ. ඉතින් වෙනස්ම අත්දැකීමක් ලබා ගන්න පුළුවන් වුණා මේ කන්දේදී. ඇත්තටම මාරයි. ඒ කියන්නේ ගයිඩ් කෙනෙක් එක්ක ආවනම් මට මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න වෙන්නේ. මොකද මේක තනියම පාර හොයාගෙන තනියම ආපු ගමනක්. ඉතින් මං කියන්නේ හැමෝටම මෙහෙම එන්න කියලා. ඒත් මේ වීඩියෝ එකෙන් එයාලා ඒ වගේ අත්දැකීමක් එකතු කරගන්න ජීවිතේට. ඉතින් මේ කවුද අපේ ගොඩක් කට්ටිය ඉන්නවා සෝලෝ හයික් කරන කට්ටිය. ඉතින් එයාලා මේ කන්දේ ඇවිල්ලා තියනවාද කියලා නම් තාම බැලුවේ නෑ. මේ එතකොට එයාලගේ අත්දැකීමුයි. ඒ කියන්නේ එයාලා ඇවිල්ලා තියනවා නම් ඒ අත්දැකීමුයි ඒ වීඩියෝත් බලලා මේ වීඩියෝ එකත් බලලා ඔයාලා ජීවිතේදී එකතු කරගන්න. ඔන්න ඉතින් මරගල කන්දේ මුදුන නැත්නම් මෙතන තියෙන තනි ගල් තලාවක්. ඉතින් මේ ගල් තලාවට අපි ආවා. ඉතින් සෑහෙන්න කට්ටක් කාගෙන ලොකු දුෂ්කර පාරක තමයි ආවේ. ඉතින් මෙතනින් නැතුව වෙන පාරක් තියෙනවද කියලා දන්නෙත් නැහැ. මොකද මේක මගේ පළවෙනි ගමන මරගල කන්දට ආපු. ඉතින් ඔයාලට පෙන්වන්න මට මේ පේන දර්ශනය කොච්චර ලස්සනයිද කියලා. ඉතින් ඔයාලම බලන්න මොන වගේ දර්ශනයක්ද මෙතන තියෙන්නේ. කට්ටක් කාගෙන ආපු එක පාඩුවකුත් නැහැ වගේ. මේ වගේ දෙයක් දකිද්දි ඉතින් අපි ගන්න කැලෑවෙන් එළියට ආවා දැන්. ඉතින් එළියට ඇවිල්ලා එතකොට දැන් අපි ඉන්නේ තනි ගල් තලාවක. ඉතින් මේ පේන්නේ මෙතනට පේන view එක. ඉතින් මේ ගණ කැලෑව තමයි අපි පාස් කරගෙන ආවේ මෙතෙන්ට එනකම්. ඉතින් කොහෙන් ආවත් අන්තිමටම මෙන්න මේ ගල් තලාව තමයි හම්බෙන්නේ. ඉතින් මේ ගල් තලාවෙත් උඩම තැනක් තියෙනවා. අන්න අර හරිය. ඉතින් අපි එතනටත් ආපු එකේ ආය හැරෙන්නේ නැතුව එහෙනම් අපි යන් මේ විදියට. හරි ඉතින් අපි කිව්වා වගේ අතනින් නවතින්නේ නැතුව අපි ආවා උඩටම. උඩටම කියන්නේ තව යන්න ඕනි චුට්ටක්. ඒකට අර අතන ඔය ගස් අස්සෙන් පේනවා මෙතන තියෙන උසම view point එක. ඉතින් එතනට යන්න තමයි මේ රැස්තෙන්. ඉතින් යන ගමන් තාමත් මෙතනින් චූටි වතුර පාරක් යනවා. ඉතින් මේක තමයි පහළට යන්න ටික ටික ලොකු වෙවි යන්නේ. ඉතින් හරි ඒ කියන්නේ මොන්රාගල කියන්නේ ශුෂ්ක කලාපීය පරිසරයක් වුණත් ඇත්තටම මේ කන්ද ඇවිල්ලා මේ වෙනම දෙයක්. ඒ කියන්නේ හරියට නිකන් රිටිගල කන්ද වගේ මේකත් ඒ වගේ ටිකක් වෙනස් කන්දක්. අමුතු ගස් තියෙනවා. ඒතර සත්තු ಜಾති ගොඩක් ඉන්නවා. ඉතින් මොන්රාගල කිව්වම අයිති වෙන්නේ ඒක ශුෂ්ක කලාපීය පරිසර පද්ධතියක් යටතේ. එතකොට ඒ වුණාට දැන් මෙතන මරගල කඳ මුදුන නම් ඇත්තටම මේ
ඒ කියන්නේ ගොඩක් රස්නේ නෑ අර පොඩි සීතලක් එක්ක තියෙනවා. ඉතින් සෞම්‍ය දේශගුණයක් මේ කන්දර විතරක් තියෙන්නේ. අපිට තව යන්න තියෙන උඩට. ඉතින් උඩම පොයින්ට් එකට ගිහිල්ලා අපි කතා කරමු හැමදේම. එහෙනම් ඉන්දියා. ඔන්න ඉතින් කිව්වා වගේම අපි ආවා මරගල කන්ද මුදුනට. ඉතින් මෙතන ඇවිල්ලා මේ කන්ද කිලෝමීටර් 10ක් යනකම් විහිදෙනවා මේ පැත්තට සහ මේ පැත්තට. ඉතින් මේක තමයි මොන්රාගල තියෙන විශාලතම කන්ද. ඉතින් මෙතනට ආවට පස්සේ පේන view එක කියලා නිම කරන්න බෑ. එතකොට මම මේ ඉන්නේ මරගල කන්දේ නැගෙනහිර. ඒ කියන්නේ නැගෙනහිර මුහුදු වෙරළට යනකම් පේන පැත්තේ තමයි ඉන්නේ. එතකොට මෙතන යා පැත්තේ හිටියන අපිට බලන්න තිබ්බා. අපි කලින් වීඩියෝ එකේ තිබ්බ ලුණුකල කන්දේ වීඩියෝ එක කරපු ඒ ලුණුකල කන්දේම එහා පැත්තෙන් ලස්සනට පේන්න තියෙනවා. ඉතින් අපිට බහින්න වෙනවා කියලා අපිට ආස කියනවා. මොකද අහස කළු කරගෙන එනවා. ඉන්න පෙන්නනවා මම ඒක. ඉතින් මේ පේන්නේ කළු වලාවෙන් ටික ටික වැහිගෙන එනවා මේ පැත්තේ ඉඳලා. ඔය වලාකුළ කෙලින් මෙන්න මේ මරගල කන්දට තමයි ඉන්නේ. මොකද මම කලින් කිව්වා මේක පොඩ්ඩක් වැස්ස අධික කලාපයක් මොන්රාගල වුණත් ඉතින් අපිට බලාපොරොත්තු වෙනවා තව පැයක් දෙකක් ඇතුළත මේ වැහි වලාකුළ අපේ මේ මරගල කන්දට ඇවිල්ලා මේක සම්පූර්ණයෙන්ම වතුරෙන් තෙමලා පරිසර මාතාව සීතල කරයි කියලා. ඉතින් මෙන්න මේම අද අපේ ගමන. ඉතින් මේ පැත්තෙන් අපිට පේනවා ඇතිමලේ මේ පැත්ත පේනවා. මේ පැත්ත අපිට කෙලින්ම නැගෙනහිර මුහුදු වෙරළට යනකම් පේනවා. එතකොට අපිට මේ පැත්ත බුත්තල ඒ දේවල් ටික පේනවා. එතකොට මෙතනට ඇවිල්ලා ඒ කියන්නේ මේක තමයි මොන්රාගල තියෙන විශාලතම කන්ද. ඉතින් ලොකු වැදගත්කමක් තියෙන කන්දක්. එතකොට ආවේනික සත්ත්ව විශේෂ මේකේ සාමාන්‍යයෙන් දැනට ගවේෂණය කරලා තියෙන විදිහට ආවේනික සත්ත්ව විශේෂ 22ක් වගේ හොයාගෙන තියෙනවා. ඉතින් රැක ගන්න ඕනි රැකගත යුතු තැනක් මේක. ඒතර මේ කන්ද මේ පැත්තේ ඉඳලා ඒතර එහා පැත්තට යනකම් කිලෝමීටර් 10ක් වගේ දිග පරාසයක මේ කඳු පන්තිය සමන්විත වෙලා තියෙනවා. ඉතින් මෙතනින් උඩට යන්නත් පුළුවන් තව චුට්ටක්. එතකොට එහෙත් කැම්පින් සයිට් තියෙනවා. මෙන්න මෙතනත් කැම්පින් සයිට් තියෙනවා. ඉතින් කැමති කෙනෙක්ට එන්න කියන්න පුළුවන්. නමුත් ඇවිල්ලා මේ හැමදේම පරිස්සම් කරලා ඉස්සරහටත් මේ දේවල් මෙහෙම තියන්න කියලා ආදරෙන් මතක් කරන ගම අදට සකලත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි. ඉතින් මේ මං තනියෙන් මේ වගේ ගමනක් ආපු පළවෙනිම ගමන. ඉතින් ලොකු අත්දැකීමක් මරු මේක. ඉතින් අර කියනවානේ පිස්සු තමයි මොනා කරන්නද. බලමු ඉස්සරහට තවත් මේ වගේ ලස්සන වීඩියෝ ගොඩක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔයාලත් මාත් එක්ක එක දිගටම එකතු වෙලා හිටියොත් ඉතින් ඒක මටත් ලොකු හයියක්. ඉතින් අපි දිගටම මේ වීඩියෝ ටික කරගෙන යමු. ඉතින් නිරෝධව මතක් වුණා එන ගමන් කොහොමත් අපේ ඊළඟ චාරිකාවේදී මම බලාපොරොත්තු වෙනවා නිරෝධ අනිවාර්යයෙන්ම එකතු වෙයි කියලා අපිත් එක්ක ඉස්සරහා ගමන් වලදී. කොහොමත් මේ දවස් ටිකේ පොඩ්ඩක් නිරෝධ විසී නිසා තමයි මේ අද එන්න බැරි වුණේ. නැත්තම් එයා එන්න හිටියේ. ඉතින් මේ වගේ මරගල කන්දට සමුදීලා අපි යන් ආයෙත් පහළට අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමදාමත් අදට අපි වීඩියෝ එක නවත්තමු. පහළට යන ගමන් අපිට මොන වගේ තා බාධක වලට මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ. එහෙම මොකක් හරි විශේෂ දෙයක් තිබ්බොත් මම ඔයාලට ඒ දේ පෙන්නන්න. එහෙනම් good luck. ඉතින් ඔන්න හිතුවා වගේම අපි පැයක් යන්නත් කලින් බහින්න පටන් ගද්දිම වැස්සට හවු වෙනවා. බහින එක ටිකක් අමාරුයි. කමන්නේ බහින්න එපා කොහොම හරි අද. ඉතින් ගොඩක් රැ වෙන්න කලින් මෙන්න මේ වන රැජිනකින් එළියට ගියා නම් ප්‍රශ්නයක් නෑ.
යම්. ඉතින් පහළට බහින ගම ඉන්නේ දැන්. එතකොට දැන් වෙලාව ඇවිල්ලා වෙලාව 6:03යි වෙලාව. ඉතින් දැන් පාර ටිකක් වැටලිලා හතරමං වෙලා ඉන්නේ. ඉතින් මම තීරණය කරා මෙතන මේ පොඩි වතුර පාරක් හම්බුණා. මේ වතුර පාර දිගේ පහළට යනවා කොයින් මතුණක් කමක් නැහැ කියලා හිතාගෙන. ඉතින් බලමු අද රැය වුණොත් යන එකේ ප්‍රශ්නකුත් තියෙනවා. දැන් වෙලාව 6යි මුළු කැලේම අඳුරෙන් වැහිගෙන එන වෙලාව. දැනටමත් සමහර කෙනෙක් දේවල් පේනවා අඩුයි මේ අඳුරට වැහිලා ඉවරයි. එතකොට මේ වෙලාවේ ගත්තොත් ප්‍රශ්නයකට තියෙන්නේ මගේ පවර් බැංකුවේත් බැටරි ඉවරයි. ඒතර ෆෝන් එකෙත් 24ක් තියෙන එකක අනිත් එකේ 30යි තියෙන්නේ. ඉතින් මේ බැටරි ටිකත් ඉතුරු කරගෙන කොහොම හරි අද රෑ 8-9 වෙද්දිවත් පාරට යන්න පුළුවන් වුණා. එච්චරයි. try එකක් දීලා බලනවා. බලමු එහෙනම්. මම විස්තරයක් කියන්නම් පහළට ගිහලා ඔයාලට. ඉතින් මේ වෙද්දි වෙලාව ඇවිල්ලා හවස 6:00යි. ඉතින් කිසිම දෙයක් මේ වෙලාවේ පේන්නේ නැහැ අපිට. බලමු තව ටිකක් දුර යන්න. අලුත් අත්දැකීමක්. හැබැයි මෙච්චර අමාරු අත්දැකීමක් වෙයි කියලා හිතුවේ නෑ. ඉතින් දැන් වෙලාව රාත්‍රී 7යි. තාමත් කැලේ මැද ඉන්නේ. පාරක් හොයාගන්න නැතුව. බලමු. සමහර විට මෙතනින් ඉස්සරහට මට වීඩියෝ කරන්න බැරිවේ මේ ෆෝන් එකේ බැටරිත් එක්ක ප්‍රශ්නයක් තියෙන නිසා. මේ හරි එහෙම වුණොත් මම පහළට ගිය ගම ඒක දන්නවන්න. හරි ඔයාලේ බැලුවේ අපේ මර්ගල සංචාරය. ඉතින් අපිට එතනින් එහාට වීඩියෝ කරගන්න උන්නේ හේතුව ෆෝන් එකේ බැටරි තිබ්බෙත් නැහැ. ඉතින් ඒ කියන්නේ ෆෝන් එකේ තමයි වීඩියෝ එක කරගෙන ආවේ ඒ වෙලාවේ. ඉතින් එක ෆෝන් එකක විතරක් ඒ වෙලාවේ 10%ක වගේ බැටරියක් තිබ්බේ. ඉතින් ඒ 10න් ගෙවල් දොරවල් වලට පණිවිඩය දීලා ඒ දේවල් ටික කරලා තිබ්බේ. කොහොම හරි එදා රෑ අපි 8:00-9 වෙනකනුත් කැලේ හිටියේ. අපි කියන්නේ මම. ඊට පස්සේ කොහොම හරි එතන තිබ්බ ගහකට නැගලා එදා එළි වෙනකන් ඉන්නවා කියලා හිතාගත්තා. ඒ වුණාට මේ ඒ කියන්නේ ගහට නැංගට පස්සේ තමයි දැක්කේ මේ දැක්ක කියන්නේ ඇහුනේ මේ බස්වල හෝන් සද්ද ඊට ඇහුණා. ඊට පස්සේ මේ කොහොම හරි තේරුම් ගත්තා ඉතින් පාර අයිනේ තමයි ඇත්තේ කියලා. ඒ කියන්නේ පාරට එතකොට කිට්ටුයි. මේ ඊට පස්සේ කොහොම හරි ගහෙන් බැහැලා ආයිත් මේ ගමන එන්න පටන් ගත්තා. ඒ කියන්නේ බහින්න පටන් ගත්තා. ඊට පස්සේ කොහොම හරි බැහැලා ඒ කියන්නේ කෙහෙල් පඳුරු ටික එහෙම සෙට් වුණාට පස්සේ අවුලක් නැහැ. ඒ කියන්නේ මිනිස්සු ඉන්නවා කියලා දන්නවනේ. ඊට පස්සේ කොහොම හරි රෑ 11:00 වගේ වෙද්දි මං ආවා පහළට. ඉතින් පහළට ආවට පස්සේ එතන කොහොම හරි 100 කෙනෙක් හිටියේ එතන ළඟ ගෙදරක. ඒ කියන්නේ 100 කෙනෙකුයි ඇන්ටි කෙනෙකුයි. ඉතින් කොහොම හරි කොහොම හරි හෙට ගියාට පස්සේ ඒගොල්ලෝ සෑහෙන සැලකුවා. ඉතින් මේ මෙච්චර රෑ වෙලා කොහොමද මේ කන්දෙන් බැස්සේ කියලා එයාලට පුදුමයි. ඉතින් කොහොම හරි හින්නාලා මොන කැම ටිකක් කාලා එයාලා හොඳට සැලකුවා. ඉතින් මේ ඒ වුණාට එයාලගේ අහපු කතන්දරත් එක්ක අර කන්දේ හිටියට වැඩිය මේ බයක් දරුනේ ඒ කතා ඇහුවට පස්සේ. කියන්නේ පහළට ආවට පස්සේ. එතකොට එයාලා කියපු එක කතාවක් තමයි මේ මීට අවුරුදු 35කට වගේ උඩදී එක්කෙනෙක් මැරලා දිනවා කන්දේදී. එතකොට තාමත් එයාගේ ඇට සැකිලි හරි මොනාවත් හම්බ වෙලා නැහැ. ඒ වගේම තව එතන ඒ කියන්නේ ඒකේ ගොඩක් කට්ටියගේ එහෙම කේස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය නැති වෙලා තියෙනවා කන්දේදී. ඒතර තව එක වෙලාවක කොහොම හරි කෑම් ගහන්න ආපු හරි ඔහොම කට්ටිය 5 දිනක් දුවේද එකපාර එයාලා නැති වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කන්දේ තියෙනවා තැනින් තැනට මේ අර ගල් එක්ක හැදිච්ච කුහර තියෙනවා. එතකොට මේ කුහර වලට වැටුනොත් ආය ගොඩේමක් නැහැ. ඉතින් ඊට පස්සේ තවත් ඒ කියන්නේ ගමේම බඹර කපන කෙනෙක් ඉන්නවා. ඒතර බඹර කපන කෙනෙක් කියන්නේ කොහොමත් කැලේ උරුපුරුදුයි ගහක් ගලක් ගන්න. එතකොට එයත් දැන් ටික දවසක් ගිහිල්ලා තාම ඇවිල්ලා නැහැ.
කන්දෙන් එළියට. ඒ කියන්නේ එයත් කෙනෙක් ලොකු විශ්වාසයක් තියන්න බෑනේ. අනිත් එක තමයි මේ කන්දේ ගොඩක්ම මේ කියන්නේ මම පහළට ආවට පස්සේ තමයි මේ කතන්දරේ දන්නේ. ගොඩක් මේ කියන්නේ ඌරන්ට එහෙම වෙඩි බැඳලා තියෙන්නේ කන්දේ සෑහෙන්න බැඳලා තියෙනවා කිව්වා. ඒතකොට ගොඩක් මිනිස්සු ඒවට අහු වෙලා තියෙනවා කිව්වා. ඒතකොට මේ දේවල් එක්කත් බලද්දී ආපු එක පුදුමයි ඉතින් ඇත්තටම. එතකොට මේ කියන්නේ හැමදේම කොහොම හරි කියන්නේ මරගල නිකන් මාරක ගල වගේ තමයි ඉතින් කියන්නේ එහෙම හඳුන්වන්න පුළුවන්. එතකොට ගොඩක්ම මේ ඔය ඒකේ කියන ඉතිහාස කතාවක් තියෙනවා. ඉතින් ඔය සුගලා දේවියගේ උදුම්බර රාජධානිය පිහිටලා තිබ්බ මාරගල කන්දේ වගේ ඓතිහාසික පැත්තකුත් තියෙනවා වෙනම. එතකොට ඓතිහාසික පැත්ත වෙනම තියෙනවා. අර වගේ පැත්තක් අර විදිහටත් තියෙනවා. ඉතින් කොහොම හරි ලැබිච්ච හොඳම අත්දැකීමක්. එතකොට මේ චූටි නිවැරදි කිරීමක් කරන්නත් ඕනේ. මේ මං මේ වීඩියෝ එකේදී කියනවා මෙතන ආවේනික සත්ත්ව විශේෂ 22ක් වගේ හම්බෙලා තියෙනවා කියලා. එනකොට ඇත්තටම මේකේ මේ ඒ කියන්නේ ඒ වෙලාවේ 22ක් කිව්වට මේ 66ක් වගේ ඉන්න සත්ත්ව විශේෂ. එතකොට අර ඌණන් විශේෂ දෙකක් කොහොම මේ සත්ත්ව විශේෂ ටිකක් ඉන්නවා. ඉතින් මේ අනිත් එක තමයි මං කිව්වා ඒක සෝලෝ හයික් කරන්න ලොකුවට සුදුසු තැනක් නෙවෙයි. එතකොට ඒ කියන්නේ දැන් කැලේ ගහක් ගලක් ගානේ පුරුදු තව සෙට් එකක් ගිහිල්ලා ඒ කියන්නේ අරගොල්ලෝ කියපු කතත් එක්ක සෙට් එකක් ගිහිල්ලා එයාලටත් කැලේ අතර මං වෙලා එයාලා ආයෙද්දිත් පාන්දර 3 වගේ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක අර ගොඩක්ම ඒ කියන්නේ ඒ කැලේ හැමතැනම එක වගේ. ඒකයි සීන් එක. ඒ කියන්නේ කැලේට යන්න තියෙන පාරවල් 3යි ඔය කන්ද වටේ. එතකොට මේ පාරවල් 3ත් එක්ක බැලුවට පස්සේ හැමතැනම එක වගේ කැලේ ඇතුළ. ඒතර ඒ නිසා තමයි ගොඩම පාර පැටලෙන්නේ. අනිත් එක තමයි මේ අපි දැන් කන්ද නැගගෙන ගියාට එන පාර ඒකද කියලා ෂුවර් නැහැ. ඒ කියන්නේ අමතක වෙනවා ටක් ගාලා එතන. එහෙම කතන්දර ටිකක් තියෙනවා. ඉතින් කොහොමත් මම නම් කියන්නේ කියන්නේ තව කෙනෙක්ට ඒකේ සෝලෝ කැම්ප් එකක් හරි සෝලෝ හයික් එකක් හරි යන්න කියලා මම නම් කියන්නේ. මොකද මේ ඇත්තටම මේක ටිකක් භයානක ගමනක්. ඉතින් මේ දේවලුත් එක්ක ඉස්සරහට වීඩියෝත් කරමු අපි මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් මේ ඒ කියන්නේ මරගල යන්න ඒ කියන්නේ තනියෙන් කෙනෙක් යන්න ඉන්නවනම් හැමදේම සූදානම් පිට යන්න. මොකද දැන් මං ගිහිල්ලත් මටත් රැට කෑම එහෙම මට තියාගන්න බැරි වුණා. ඉතින් ඒ දේවලුත් එක්ක තවත් ඒ කියන්නේ බඩගින්නයි ඔක්කොමත් එක්ක ඒ වෙලාවේ තිබ්බ සිටුේෂන් එක පැහැදිලි කරන්න බෑ. ඉතින් ඒක වෙනම දෙයක්. එතකොට මේ ඒ කියන්නේ එහෙම යනවා නම් කෙනෙක් සෝලෝ කැම්ප් එකක් හරි සෝලෝ හයික් එකක් හරි යනවා නම් හැමදේම සූදානම් පිටම යන එක හොඳයි. කියන්නේ GPS tracker එකක්. එතකොට ටෝච් ඊට පස්සේ කෑම ඇති වෙන්න හැමදේම අරන් යන්න ඕනේ. ඉතින් යද්දී ඉතින් මගේ ඒක අඩුපාඩුවක් ඒ වෙලාවේ ඒ කියන්නේ charge කරගන්න මොකුත් තිබ්බෙත් නැහැ. එතකොට රැට කෑම තිබ්බෙත් නැහැ. ඒතර ඒ දේවල් ඒ වෙලාවේ හැටියට අවුල් ටිකක්. කොහොම හරි කන්දෙන් බැස්ස 12ට විතර 12ට විතර බෑලා අරගොල්ලොත් එක්කත් කතා කරලා. එතකොට ඒ වෙද්දිත් මං ගමට මැසේජ් දාලා තිබ්බේ මෙහෙමයි මේ අතරමං වෙලා ඉන්නේ ඉන්න විදිහක් නැහැ කියලා. කොහොම හරි මං පහළට ඉදී කියන්නේ බයික් එක ළඟට එද්දී කොහොම හරි එතන ඒ ගෙදර කට්ටියත් එකතු වෙලා හිටිය උඩට ගිය පුතා තාම නැහැ කියලා. ඉතින් ඒ දේවලුත් එක ගමේ කට්ටියට ස්තුති කරන්න ඕනි මේ මට ඒ විදිහට සැලකුවාට. ඒ කියන්නේ ගමේදී. එතකොට කොහොම හරි ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකදී අපි ආය හම්බෙමු. ළඟදිම දෙන්න බලාපොරොත්තු වෙන තව වීඩියෝ එකක්. ඉතින් අපි අලුත් වීඩියෝ එකකදී හම්බෙමු. good luck.